සුබ දවසක් How to do YouTube channel සමග එකතු වුණු ඔබ සැම සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අදත් මම Windows trick එකක් අරන් ආවේ. අපි එදිනෙදා වැඩ කරනකොට අපේ Windows machines වල තියෙන සාමාන්‍යයෙන් RAM එකක එකතු වෙන cache file නැත්නම් cache data නිසා අපේ සාමාන්‍යයෙන් machine slow වෙන්න පුළුවන්. gigabytes විදිහට තියෙන cache data අපි කොහොමද authorize ක්‍රමයකින් ඒ කියන්නේ Microsoft ළම දුන්න authorize ක්‍රමයකින් කොහොමද MB වලට මේක megabytes වල change කරලා අපි free space එකක් හදාගන්න කියලා RAM එකේ. අපි පටන් ගමු කොහොමද වැඩි වෙලාව ගන්න නැතුව. ගොඩක් වෙලාවට මේ cache file මෙච්චර GB ගණන් ඉතුරු වෙන්න හේතුව තමයි Windows 10 11 කියන්නේ ගොඩක් වෙලාවට standby list එකේ දෙන list කියන්නේ සමහර softwares application standby list එකේ තියාගන්න ඕන හින්දා තමයි cache file කියන data store කරන් තියාගන්න. එතකොට ගොඩක් වෙලාවට game කරනවා නැත්නම් browsers වල නැත්නම් editing මොන හරි වැඩ කරපු ඒ cache data තමයි program වල තියෙන cache data තමයි ගොඩක් වෙලාවට RAM එකේ store කරගන්නේ. store කරගත්තට පස්සේ සාමාන්‍යයෙන් cache file හැම එකක්ම space එකක් ගන්න ස්පේස් එකක් ගන්නකොට device එක ටික ටික slow වෙන්න බලනවා. මේ slowness එක අපිට අයින් කරගෙන cache file ඔක්කොම කිසිම third party app එකක් use නොකර අයින් කරන්න පුළුවන් ක්‍රමයක් තමයි RAM map කියලා කියන්නේ. කරන් තියෙන මෙච්චරයි. RAM map කියලා ඔයගොල්ලෝ type කරන්න. උඩින් එනවා RAM map කියලා. එහෙම ආවට පස්සේ click කරන්න. ඒක click කළාසේ මුලින්ම ඔයගොල්ලන්ට පේනවා download RAM map කියලා. ඒක download කරගන්න ඉතාලම පොඩි application එකක් තමයි download වෙන්නේ. WinRAR එක නැත්නම් එහෙම නැත්නම් compress කරපු file එක. මේ file එක download කළාට පස්සේ ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම file එක extract කරගන්න. file එක extract කරගත්තට පස්සේ ඔයගොල්ලන් කරන්න තියෙන්නේ මේ file එක double click කරලා එතකොට ගිහිල්ලා RAM map 64 කියලා උඩින්ම පෙන්නලා තියෙනවා. අන්නේ RAM map 64 එක ඔයගොල්ලෝ double click කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නනවා ඕපන් කරලා දැනට ඔයගොල්ලන්ගේ RAM එකේ usages මොනවද තියෙන්නේ මොන ඒවටද ගොඩක් වෙලාට use වෙලා තියෙන්නේ කියලා. කරන්න තියෙන ඉස්සෙල්ලා අපි මේක ටෙස්ට් කරගන්න එපා. ඉස්සෙල්ලා RAM map එක application එක ඕපන් වුණාට පස්සේ ඒක පැත්තකින් තියාගෙන task manager එකත් ඔයගොල්ලෝ පැත්තකින් ඕපන් කරගන්න. task manager එකත් ඔයගොල්ලෝ ඕපන් කරගෙන ගිය process ගිහිල්ලා performance වලට ගිහිල්ලා RAM කියන tab එක click කරලා RAM එකේ තියෙන දැන් තියෙන cache ප්‍රමාණය හරියට identify කරගන්න. එතකොට කරන්න තියෙන්නේ ඔයගොල්ලෝ memory එකේ ඔයගොල්ලන්ට පෙන්නනවා cache කොච්චර දැන් ඉතුරු වෙලා තියෙනවද කියලා. කරන්න තියෙන්නේ RAM map කියන software එකට ගිහිල්ලා උඩට ගියාට තියෙන empty කියලා tab එකක්. ඒ empty කියන tab එකට click කළාට පස්සේ යටට තියෙනවා empty standby list කියලා. ඔයගොල්ලෝ මේ empty standby list කියන click කළාට පස්සේ task manager එකෙන් බලා ගන්න පුළුවන්. GB ගණන් use වෙච්ච cache data ඔක්කොම megabytes වලට මාරු වෙනවා. මේක කිසිම third party app එකක් නෙමෙයි. Microsoft ළම provide කරපු app එකක්. මේ official Microsoft එකෙන් තමයි මේ තියෙන app එක provide කරලා තියෙන්නේ. මොකද Windows 10 11 කියන devices වල ගොඩක් cache data use වෙන හින්දා remove කරන්න ලේසි විදිහක් විදියට. ඉතින් ඊළඟට තවත් Windows trick එකක් අරන් එන්නම්. මගේ channel එක subscribe කරලා තියන්න. ස්තුතියි.